සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, අද උතුම් වෙසක් පොසොන් පෝය දවසේ වෙනදට වඩා උසස් සීලයක් සමාදන් වෙලා කය වචන දෙකේ සංවරය ඇති කරගෙන මේ සෝදානම් වන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලා ප්‍රශංසා කළ ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ තාමත්ම වැදගත් තැනක් කුසලන ඒ භාවනාමය පුණ්‍ය කර්මයක් සිද්ධ කිරීමටයි අප මේ සෝදානම් වෙන්නේ. ඉතින් අපගේ ලොකු හාමුදුරන් වහන්සේත් මතක් කරන්ට යෙදුනා මේ පින්වතුන්ට මේ වෙලාවේ භාවනා වැඩසටහනක් කරනවා නම් හොඳයි කියලා මේ පින්වතුන් මතක් කරන්ට යෙදුනා කියලා. ඉතින් මාත් බොහොම සතුටුයි මේ වෙලාවේ භාවනා වැඩසටහනක් සිද්ධ කරනවා නම් පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේලා බව ප්‍රශංසා කරේ මේ ප්‍රතිපත්ති පූජාවේ නිරත වෙන එක. ඉතින් ඒ සඳහාම ඇවසි මාතෘකාවක් තමයි මම මාතෘකා පාඨයේ වශයෙන් තබා ගත්තේ. මේ පින්වතුන් අහලා තියෙනවද මම අද දේශනා කරපු මේ මාතෘකාවේ දහම් පාඨය? කොයි සූත්‍රයේද සඳහන් වෙන්නේ? හොඳට අහලා තියෙන පාඨයක්. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මොකද මහණෙනි මේ එකම මගයි. මහණෙනි මේ එකම බලන්න පින්වතුනි හරියට මොකද සිංහනාදයක් කරා වගේ නේද? මහණෙනි මේ එකම මගයි. මොකටද? සත්තානං විසුද්ධිය. සත්වයන්ගේ පිරිසිදුභාවයේ ඇති වෙන්න. පින්වතුනි කය පිරිසිදු වීමෙන් පිරිසිදු භාවයක් බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ නැහැ. මේ සිත පිරිසිදු වෙන්න මොනවයින්ද පිරිසිදු වෙනවා කියලා කියන්නේ? කෙලසුන්ගෙන් අනුසය ධර්මයන්ගෙන්. දැන් ඔය පින්වතුන් දන්නවා කෙලස් තියෙනවා මොනවද? අනුසය කියලා තියෙනවා. අහලා තියෙනව නේද? අනුසය, පරිඋට්ටාන, වීතික්‍රම කියලා අහලා තියෙනවනේ. එතකොට මේ කෙලස් පිරිසිදු වෙන ක්‍රම තියෙනවා. අනුසය වශයෙන් උත් පිරිසිදු වෙනවා. తాවකාලිකව තදංග වශයෙන් කෙලස් ප්‍රහාණය වෙනවා. ඊළඟට සමුච්ඡේද වශයෙන් කියලාත් සඳහන් වෙනවා. සම්පූර්ණයෙන්ම කෙලස් නැති වෙනවා. ඊළඟට తాවකාලිකව කෙලස් නැති වෙන වෙලාවලුත් තියෙනවා. දැන් මේ පින්වතුන් මේ වෙලාවේ කෙලස් අඩුයි. මේ වෙලාවේ කෙලස් අඩුයි. ඇයි? දැන් සිල්ලරන් ඉන්නේ, පන්සලේ ඉන්නේ. නිසා කය නම් සංවර තියෙනවා, වචනේ නම් සංවර ඇහුන්නේ නැහැ. මොකද වට පල්ලහැට සද්ද ඇහුණා. හෝල් එක දෙදරන්න සද්දේ ඇහුණා. ඒ කියන්නේ වචනේ සංවර වෙලා නැහැ. මොකද කුමක් හෝ කතා කරනවා නම් ඒක සීලයට බාධාවක්. කය නම් සංවරයි. මොකද මේ පොළොවේ ඉන්නේ. ඒ නිසා ආන්නේ తాවකාලිකව හිත කෙලසුන්ගෙන් මිදෙනවා. ඒ කියන්නේ කෙලස් අඩු වෙනවා. ඔය අපි පින්කමක් කරන වෙලාවට එහෙම තියෙන්නේ. මල් පූජා කරන වෙලාවට හිතේ කෙලස් අඩුයි. දාන ආදී පින්කම් සිද්ධ කරනකොට හිතේ කෙලස් ගතිය අඩු වෙනවා. පැහැදිලිද? අන්න ඒ වගේ අඩු වෙන ස්වභාවිකුත් තියෙනවා. ඒ කියන්නේ තදංග වශයෙන් කෙලස් ප්‍රහාණය වෙනවා. හැබැයි සම්පූර්ණ කෙලස් නැති වෙලාද? නෑ. මේ සමුච්ඡේද වශයෙන් නැති වෙන්නේ මාර්ගඵල මට්ටමේදී. පැහැදිලිද? එතකොට අන්න ඒ වගේ කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් සිත පිරිසිදු වෙන එකට තමයි මොකද්ද කියන්නේ? විසුද්ධිය කියලා. අහලා තියෙනව නේද? සත්තානං විසුද්ධිය කියලා කියන්නේ මේ සියලු සත්‍යයන්ගෙම හිත පිරිසිදු වෙන්නත්. ඊළඟට තව මොකද්ද? දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි. මොනවාද දුක්ඛ දෝමනස්ස කියන්නේ? නෙවෙයි ඊළඟට පෙන්නනවා මොකද්ද? අපේ හිතේ තියෙන දුක් තියෙනවා, කායික දුක් තියෙනවා, මානසික දුක් තියෙනවා. නැත්නම් අපි කියන්නේ චෛතසික දුක් කියලා. පැහැදිලිද? එතකොට අර විස්තර කරා ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. ශෝක පරිදව කියලා කියන්නේ මොකද්ද? ශෝකය කියන දුකට. පරිදේවය කියන්නේ මොකද්ද? නම කියා අඬන බව, ಗುಣ කියා අඬන බව. දැකලා නැද්ද මලගෙවල් වල එහෙම? අනේ මගේ අම්මා මට මෙහෙම උදව් කරා, මෙහෙම කරා, අනේ අම්මා දැන් මට නෑනේ කියලා පෙල්ලි අඬන්නේ නැද්ද? අන්න ඒකට කියනවා මොකද්ද පින්වතුනි? පරිදේවය.
ආන්නේ පරිදේවය. ඊළඟට ශෝකය කියලා කියන්නේ ඒ මට්ටමට එන්නේ නැහැ. හැබැයි දුකයි. පැහැදිලිද? හැබැයි දුකයි. ඒ දුකත් නැති කරගන්න නම් ඊළඟට දුක්ඛ දෝමනස්ස කියලා කියන්නේ මොනවද? කායික දුකත් මානසික දුකත්. මොනවාද කායික දුක්? බඩගින්න, පිපාසය. දැන් ඔය වාඩි වෙලා ඉන්නකොට ඉන්නේ නේද? වාඩිලා ඉන්නකොට ටිකක් වෙලා ඉන්නකොට කය නිසා වෙහසක් නෙමෙයි තියෙන්නේ. ඊළඟට සීතෙන්, උස්නෙන්, මැසි මදුරන්ගෙන් තියෙන දුක කියනවා කායික දුක්. මානසික දුක් නැද්ද අපිට? තියෙනවා. ඔය මල ගෙදර ගිහිම දැනෙන්නේ දැන්. අපේ ඇඟේ මොකවත් වැදෙන්නේ නැහැ නේ වෙලා. එහෙම මොකුත් වදිනවද? නැහැ. හැබැයි දුක නැද්ද? දුකයි. ඔබ බැන්නාම අපි කියන්නේ ඇඟේ වදින්නේ නැහැ නේ කියලා. හැබැයි දුකයිනේ. පැහැදිලිද? ඒවට කියනවා මානසික දුක්. එතකොට උන්නව තමයි දුක්ඛ දෝමනස්ස නැති වෙන්නත්. ඊළඟට ඥායස්ස අධිගමාය. මොනවාද ඒ කියන්නේ? ඥාන දර්ශන ලැබෙන්න. ඒ කියන්නේ ඔය විදර්ශනා නුවණවල් ඒ වගේ ඇති වෙන්නත් හේතු වෙන්නේ මොකද්ද? මේ සතිපට්ඨානෙ. ඊළඟට නිබ්බානස්ස සච්චිකිරියාය. නිවන අවබෝධ කරගන්නටත් මහණෙනි එකම මගයි මොකද්ද? සතර සතිපට්ඨානය. පැහැදිලිද? පින්වතුනි මෙහෙම මේ ත්‍රිපිටකේ කොහෙවත් වෙන සූත්‍රවල සඳහන් වෙන්නේ පින්වතුන් දැකලා තියෙනවද? වෙන සූත්‍රවල තියෙනවා දුක්ඛ දෝමනස්සාලං අත්තංගමයි කිය. නෑ. පින්වතුන්ට මම උදාහරණයක් කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා දැන් ගවයින් බලා ගන්නකොට කුලියට බලා ගන්න අයට මොනවාද ලැබෙන්නේ? මොනවාද ලැබෙන්නේ? දවසට පඩියක් විතරයි ලැබෙන්නේ. පස්කෝ රස ලැබෙන්නේ කාටද? ගව හිමියට. අන්න ඒ වගේ තමයි අපි බණ දහම් කොච්චර ඉගෙන ගත්තත් කොපමණ බණ ඇහුවත් එවලට විතරයි හිතේ තියෙන කෙලෙස් අඩු වෙන්නේ. පිළිගන්නවද මේ පිංගුතුන්? පිළිගන්නවද? දැන් මේ පොයේද සිල් අරගෙන ගියත් ගෙදර ගියහන් ආයේ කේන්තියෙන් නැද්ද? එනව නේද? ළමයිනුත් කියන්නේ නැද්ද ආච්චි අම්මා කොච්චර සිල් ගත්තත් වැඩක් නැහැ කියලා. කියනව නේද? අපේ ආච්චි අම්මලට අපි කියලා තිනවා. ඒක මම කිව්වේ. නේද? කියන්නේ නැද්ද? අම්මලට කියන්නේ නැද්ද මේ දරුවෝ? අම්මා සිල් ගත්තට වැඩක් නැහැ පොඩ්ඩක් නැත්තම් කේන්ති යනවා. නේද? පැහැදිලිද? ඇයි ඒ වෙලා තින්නේ එහෙම? අර කෙලෙස් එහෙම ගෙවිලා අර වගේ තාවකාලිකව පරිසරයට නැති වෙනවා. මං කියන්නේ පැහැදිලිද? එහෙම අර අපි උත්සාහයෙන් තොරව කෙලෙස් නැති වෙලා නැහැ. නමුත් සතිපට්ඨානය වඩපුවාම එහෙම නැහැ. ඒ කියන්නේ නුවණක් නිසා කෙලෙස් නැති වෙන ගතියක් තියෙන්නේ. හරියට උපමාවක් කරොත් සුනකයෙක් වගේ සතෙක් වතුරට එබුණොත් මොකද්ද කරන්නේ? එයා බුරනවා. ඇයි බුරන්නේ? තව වතුරේ සතෙක් ඉන්නවා කියලා. අපි යෝක දැක්කොත් අපි හිතනවා ඒ සතා හරි මෝඩයි. පැහැදිලිද? හැබැයි අපිත් ඔය මෝඩකමම කරනවා. පේන රූපෙට වඩිනවා. ගහන්න පුළුවන්, දොස් කියන්න පුළුවන්. හැබැයි අපි දොස් කියලා දින කාටද? රූපෙටද නැත්නම් Taman තනියෙන්ම දොස් කියාගෙනද? Taman තනියෙන්. ඇයි ඉතින් මේ ඇහැ කාටද අයිති? මේ පැත්තට. පේන එක අයිති කාටද? මේ පැත්තට. එතකොට බයින්නේ කවුද? මේ පැත්ත. ඒකනේ මනෝ පුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝ. හිත දූෂිත කරගෙන යමක් කරයිද ඒක තමා පිටිපස්සම එනවා. ඒ අවබෝධය ආපු දවසට නිකම්ම බණින එක නතර දේශයට බයයි. ඇයි? දරුවා නිසාවත් Taman දේශේ ඇති කරගන්නේ නැහැ. ඇයි දරුවා පැත්තක අපාය යන්න වෙන්නේ කාටද? Tamanට. හොඳට මතක තියාගන්න මේ මෝඩකම අපේ එලි වෙන්න ඕනි. එලි වුණාට පස්සේ තමයි ක්‍රියාකාරකම් නිකම්ම නතර වෙන්නේ. ආයෙ බණින්නේ නැහැ.
ඒකයි දැන් චිත්තානුපස්සනාව පෙන්නන්නේ. සරාගම් වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාග හිතක් වශයෙන් දැනගන්නවා. එයාට මේ එළිය කෙනෙකුට රාගය ඇති වුණා කියලා එකක් කියදෙන්නේ නැහැ. ඊළඟට දේශ හිතක් වශයෙන් අඳුර ගන්නවා. එතකොට එයා දන්නා මේක දේශ හිතක්. ඒ දේශ හිත ඇති වෙන්න හේතුවක් වෙනවා. මොකද්ද? පටිඝ නිමිත්තත් අයුනුසෝ මනසිකාරය. හරිම ලේසියෙන් ඒ හිත නැති කරන්න පුළුවන්. හැබැයි ඔය ටික අවබෝධ වෙන්නේ පිංගතුනි සතර සතිපට්ඨානය වැඩිම තුලින් විතරයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සිතත් පිරිසිදු වෙනවා, දුක් දුම්නසුත් නැති වෙනවා, ඥාන දර්ශනත් ලැබෙනවා, නිවනුත් දකිනවා. මොකද්ද මාර්ගය? සතර සතිපට්ඨාන. ඒ නිසා මම පිංගතුන්ට ප්‍රායෝගිකව භාවනා කරන්න හැටි හොඳට කියලා දෙන්නම්. හැබැයි මේ වෙලාවේ නිදිමත වෙලාවනේ. හොඳට ඇස් අරගෙන ඉන්න ඕනේ. නැත්තම් ඉතින් පිංගතුන්ට ආය සසරේ හැමදාම නිදා ගන්න වෙයි. ඔය ප්‍රශ්න නම් ලිහෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න සතිපට්ඨානය වඩන්න නැතුව දේශෙම අඩු වෙන්නේ නැත. අඩු නැත්තම් කාටද ඒක විපාකේ? අහලා තියෙනවද මේ ශාස්ත්‍රණී දැන් අද වගේ දවසක අපිට මතක් කරන්න පුළුවන් මේ බුද්ධ ශාසනය අපිට ගෙනත් දුන්නේ කවුද? මිහිඳු මහරහතන් වහන්සේ. කවුද පියාණන් වහන්සේ? ධර්මාශෝක රජු. අවසාන මොහොතේ මොකද වුනේ? හිතට දේශයක් ආවා. පොඩි දෙයකට නේද? ඇයි පිංකම් කරාට හිත හැදුනේ නෑ. හිත හදාගන්න බෑ පිංගතුනි සතිපට්ඨානය වඩන්න නැතුව. හිත පාලනය කරන්න බෑ. ඇයි දන්නවද? අපි හිත හුරු කරලා නෑ. හිත භාවිතා කරන්න ඕනි. ඔය හිත භාවිතා කරන් තමයි භාවනා කරන්න ඕනි. ඒ නිසා මම අදහස් කරා කවුරු හරි නිදිමත නම් නැගිටලා භාවනා කරන්න. මොකද දන්නවද? භාවනා කරන්න ඕන ඉරියව්වක පුළුවන්. ඔය ආනාපාන සතිය වගේ කමටහනකට නම් ඔය උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියන්නේ මේ කය ඍජුව තියලා ඒ එරමිනිය ගොතාගෙන ඉන්න ඕනි. හැබැයි ආයේ බුදුරජාණන් වහන්සේ තව භාවනාව පනවනවා ඉරියාපතේ. කොහොමද? ඊළඟට යනකොට යනවා කියලා දන්නවා. වාඩි වෙනකොට වාඩි වෙලා ඉන්නේ කියලා දන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා දන්නවා. ආන්නේ ඉරියව්වුනුත් භාවනා කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දැන් මම භාවනාව කියලා දෙන්නම් පොඩ්ඩක්. ඊට පස්සේ භාවනා කරනකොට හොඳට මතක තියාගන්න නිදිමතයි නම් නැගිට්ට සක්මන් කරා. ඔය හෝල් එකේ ඉඩ තියෙනවනේ. තව අර එළියේ මේ හරියේ සක්මන් කරන්න පුළුවන්. හොඳට එක කොන්දේසියක් හොඳට මතක තියාගන්න. මේ භාවනාව වැඩෙන්න හිත පිහිටව ගන්න අරමුණක් ඕනි. හිතට ඉස්සෙල්ලා නවාතනක් ඕන. දැන් අපිට ගයක් නැත්තම් මොකද වෙන්නේ? අපි ඔකට කියන විභාගාතය විදිනවා. නැත්තම් අර කියන්නේ අහිකුන්ටක වගේ කියලා. දැන් අද අපි ඉන්නෙත් එහෙම තමයි. හිත තාම අපි එක තැනක නවත්තලා නැහැ. දැන් මේ වෙලාවේ හිත කොච්චර තැන්වල දුවනවද? රූපාරම්මනවල, සද්දාරම්මනවල, ගන්ධාරම්මනවල. ඒ කියන්නේ කලින් දැකපු රූප හිතින් සිහි කර කර ඇවිදින්නේ නැද්ද? ඇවිදිනවා. කලින් අහපු සද්ද අහවලා මෙහෙම කිව්වා, මම අද ගිහිල්ලා මෙහෙම කියනවා කිය දැන් හිතේ මොකද්ද කරන්නේ? යනවා. ඊළඟට අහපු රසක් හරි ඔන්න දවාගත්ත දාඩේ සිහි කරගෙන ඉන්නත් පුළුවන්. ඒවනම් අඩුයි බොහෝ දුරට සැරිසරන්නේ මොකේද? රූපේ. පැහැදිලිද? ඒකට තමයි කියන්නේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ කියන්නේ බාහිර ආයතනයන්ගේ හිත දුවනවා. ඔය අපේ හිත විසිරලා කියන්නේ ඒකයි. හිත සමාධි කරන්න නම් කොහෙද හිත පිහිටවන්න ඕනේ? බාහිරට සිහිය පිහිටලා හරියන්නේ නැහැ. රූපගත සති කියලා කොහෙවත් තියෙනවද? රූපගත සති කියලා කොහෙවත් නැහැ. කොහෙද සිත පිහිටවන්න ඕනේ? සතිපට්ඨානේ පටන් ගන්නෙ මොකෙද්ද? කායේ කායානුපස්සී විහෙරති. කයේ කයානුව බලමින් වාසය කරන්න ඕනේ. ආතාපි සම්පජානෝ සතිමා. මොකද්ද?
කෙලෙස් තවන වර ඇතුව මනා නුවණකින් යුක්තව එකක් තියෙන්න ඕනි වීරයක් තියෙන්න ඕනි. අනික නුවණක් තියෙනවා. මොකද්ද මෙන්න මේ නුවණ? ඔය අපිට භාවනා කරනකොට නැත්තේ ඕක. මොකද්ද තියෙන නුවණ? පුළුවන් ද කියන්න කාට හරි? භාවනා කරන කෙනෙක් ගාව නුවණක් තියෙන්න ඕනි. මොකද්ද තියෙන්න ඕන නුවණ? කාටද කියන්න පුළුවන්ද? සතිපට්ඨානය නැත්තම් මාර්ග සත්‍යය අයිති වෙන්නේ චතුරාර්ය සත්‍යයේ කීවෙනි කොටසද? 4 වෙනි කොටසට. කෝ එතකොට අනිත් ටික? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. එතකොට දුක නැති කරන මාර්ගයේ වඩන කෙනා දුක ගැන දැනගෙන ඉන්න ඕනේද නැද්ද? දැනගෙන ඉන්න ඕනි. ඔය වැරද්ද තියෙද්දි නම් භාවනාව වැඩෙන්නේ නැහැ. එතකොට කලුව මාරපන ගියා වගේ. දැන් මටත් පුළුවන් ආපු ගමම්ම ඔයගොල්ලෝ භාවනා කරන්න. ටික වෙලාවක් භාවනා කළා ආයි හාඳුරන්නේ දැන් මොකද කරන්නේ? ඇයි ඥානදාසනේ මංගාව මම ඔයගොල්ලන්ට භාවනා දෙනවා. ඉස්සෙල්ලා යම් පමණකින් කියලා දෙන්නම් චූටි වෙලාවකින් දුක ගැන තේරෙන්න ඕනි. මං කියන්නේ පැහැදිලිද? දුක තේරුණ කෙනා තමයි දුක නැති කරන්න දන්නේ. දැන් ඔය පිංගුතුන් නැති කරන දුක මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගන්න ඉන්න ඕනේ නැද්ද? දැනගෙන ඉන්න ඔය පිංගුතුන් මං කතා කරන එක තේරෙනව නේද? හොඳට ඇහෙනවනේ. එතකොට මොකද්ද දුක කියලා කියන්නේ? කොබාන දුක දන්නේ නැහැ. ඒකනේ කවුරුත් දුක දැරියොත් කොහොමද අනේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක ඇතිරෙන්නේ? මොකද්ද දුක කියලා කියන්නේ? ඇහෙන්නේ මං ජීවිතෙන් දුක ඇහුවොත් හාඳුරන්නේ මෙන්න මෙහෙම දැනෙන එකයි දුක කියලා මට උත්තරේ එන්න ඕනේ. පොත බෑ. පොතෙන් කියන්න හරි ලේසි. මටත් කියනවා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ. ඒ දුක නෙමෙයි. Tamanට දැනෙන දුක කියන්න ඕනේ. මොකද්ද දැනෙන දුක? මම මෙහෙම කියන්නම්කෝ. දැන් ඔය පිංගතුන්ට දැන් දුකක් දැනෙනවද? දැන් වයින්නවා කියලා දැනෙනවා. හරි. පොඩ්ඩක් මේ පැත්තට එන්න අම්මලා. මෙහෙට එන්න. ඒව ගණන් ගන්න එපා. හරිද? තව මෙහාට ඇවිල්ලා ඉන්න. හොඳයි සාදුකාරයක් පවත්වන්නකො හයියෙන්. මම වටිනා ටිකක් කියලා දෙන්න යන්නේ. ඒ නිසා අවධානයෙන් අහන්න. භාවනා කරන අපි දුක ගැන දැනගෙන ඉන්න ඕනේ. මේ දුක්ඛ සත්‍යය කියන එක පේන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. නුවණින් දකින්න ඕන එකක්. උදාහරණයක් කියන්නම්කෝ. දැන් මහා කප්පින රජුරවන්ට තිබිච්ච දුක මොකද්ද? දුකක් තිබ්බද? මාළිගා තිබ්බා. හැමදේම තිබුණා. ඊට මහා කාශ්‍යප හාමුදුරුවෝ ගිහි කාලේ ප්‍රශ්න තිබ්බද? එතකොට මොකද්ද තිබුණ දුක? අන්න ඒ දුක අපිට දැනෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට තේරෙන්න ඕනේ අපි මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. භාවනා කරන්න ඕනි කියලා අපිට දැනෙන්න ඕනේ. කොහොමද ඒක විස්තර කරන්නේ? මං උදාහරණයක් කියනවා. දැන් ඔය පිංගතුන් ඔතර වාඩි වෙලා ඉන්නවා. දැන් ඔය පිංගතුන් දැනෙන්නේ කොහොමද? කවුරු වාඩි වෙලා ඉන්නවා කියලා දැනෙන්නේ? මම වාඩිලා ඉන්නවා කියලා නේද දැනෙන්නේ? ඔය ඔක්කොටම දැනෙන්නේ මම අහවල් කෙනා. මම තමයි මේ වාඩි වෙලා ඉන්නේ. ඉස්සරහින් බලනකොට මේ අහවල් උපාසකම්ම තමයි ඉන්නේ. මේ වටපිටාවේ ඔක්කොම කට්ටිය ඉන්නවා. දැන් හොඳයි ඔතන ඉන්න කවුරු හරි ඕගොල්ලන්ගෙන් හිතසී කෙනෙක් ලෙඩ වුණොත් දුක නැද්ද? දුකයි නේද? ඇයි දුක? තමන්ගේ නිසාන්න හරි උපාදානයේ නිසයි දුක. ඇයි? ඒ රූපේ අපිට උපාදානය වෙලා තියෙන්නේ. දැන් මේ රූපේ මට උපාදානය වෙලා තියෙන්නේ මොකද්ද? මම කියලා මට මේක දැනෙනවා. ඒ නිසා මේ රූපේ කැඩුනොත් දුක එනවා. දැන් ඒ දුක අපි තියාගෙනම නෙමෙයිද ඉන්නේ? දැන් ওই රූපේ ලෙඩ වුණොත් මොකද වෙන්නේ? දුකයි. හොඳයි ලෙඩ වෙන්නේ නැති රූප තියෙනවද? නෑ. ඒ කියන්නේ අපි දුක තුල නේද ඉන්නේ?
දැන් බ්‍රහ්ම ලෝකේ ගියා කියන්නකෝ. හැමදාම බ්‍රහ්ම ලෝකේ පුළුවන් දෙන්න. නැත්තම් බ්‍රහ්ම ලෝකේ දුක නැහැ. දුකක් තියෙනවද? කායික දුකක් නැහැ, චෛතසික දුකක් නැහැ. හැබැයි තියෙන ප්‍රශ්නේ මොකද්ද? හැමදාම ඉන්න බෑ. මේක අනිත්‍යයි. දුකයි, අනාත්මයි. එහෙම Tamanට ඕන විදිය දැන් බ්‍රහ්මයේකට පුළුවන් ද මරණාසන්න මොහොතේ ඕන තැනක ගිහිල්ලා උපදින්න? බෑ. සමහර විට අපායි. දැන් සක්විත රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කඩිගුලේ සක්විති රජුණු එකදු කඩියෙක්වත් නැහැ කියලා. ඒක තමයි දුක්ඛ සත්‍ය කියලා. එදා සක්විති රජුරුව අද කඩියෙක්. මේ පින්වතුන් අද මෙතන බණ අහනවා ඊළඟ ජීවිතේ මොකක් වෙයිද කියලා කාටවත් කියන්න පුළුවන්ද? එහෙනම් දුක තුල නෙමෙයි ඉන්නේ. දැන් මේ හොඳට ඉන්නවා. මම මේ ඔක්කොටම බයිනෝ. මොකද වෙන්නේ? දුකයි. දැන් දුක කලින් පෙවුනද? ඒකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මම මේ රූපෙට මම මගේ කියන ආප්ප දෘෂ්ටියේ ඉන්නකම් දුකෙන් මිදලා නැහැ. ඇයි මිදලා නැහැ කියලා කියන්නේ? ඕන වෙලාවක දුකෙන්ට පුළුවන්. දැන් අපේ පිංගුතුන් කියන්නේ අනේ අපේ මාමා කියලා හරි අපි එක්කෙනෙක් එක්ක ඇසුරු කරනවා. තව මොහොතකින් ඒ රූපෙ බෙදෙන්න බැයිද? කර්මයේ හින්දා විනාශ වෙන්න පුළුවන්. ඍතුව හින්දා වෙන්න මේ වහිනවා. ගම් වතුරක් આવු. කාටද කියන්න පුළුවන් ඒ දුක එන්නේ නැහැ කියලා? පුළුවන්ද? බෑ. ඒකයි උපාදානස්කන්ධේ දුකක් කියලා කියන්නේ. මෙහෙම උපාදාන සහිතව ඉන්න එපා. ඇයි එපා කියන්නේ? උඹලට දුක් විඳින්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒකයි සංකෙත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. රූපස්කන්ධය හරි වේදනාව හරි සංඥාව හරි සංකාරය හරි විඥානය හරි අල්ලගෙන ඉන්න එපා මම මගේ කියලා. ඒවා නුඹලගේ නෙමෙයි. හේතුන්ගෙන් හැදිච්ච දේවල්. හේතු නැති වෙනකොට නැති වෙන විනාශ වෙන දේවල්. සංකත කියලා කියන්නේ සකස් වෙච්ච ඒවා. ඉතින් මේවා නුඹලා මම මගේ කියලා අල්ලගෙන ඉන්න එපා. ඇයි? ඒවා වෙනස් වෙනවා. විපරිණාම වෙනවා. විනාශ වෙනවා. නැත්තම් ඒව බල්ල අදාගෙන හිටියොත් හතර පායටත් යන්න වෙනවා. අන්න ඒකට තමයි දුක් කියන්නේ ආනන්ද. මං කියන්නේ පැහැදිලිද? ඒ උපාදානයේට ඒ දුකට හේතුව මොකද්ද? තණ්හාව. මම මගේ කියලා මේවා අල්ලගෙන ඉන්න එක. තණ්හා උපාදාන. මං කියන්නේ පැහැදිලිද? උපාදානය කියලා කියන්නේ මේ කය කෙනෙක් විදිහට අරගෙන අත්වාද උපාදානය. මේවා කෝපයක් කියලා අරගෙන කාම උපාදානය. දැන් රූපස්කන්ධ පේනවද? වැහිලා. දැන් ওই වහිනකොට ඇහෙන්නේ මොකද්ද? වැස්සක් වහිනවා කියලා. හැබැයි එන්නේ සද්දයක් නෙමෙයිද? අනාත්ම ස්කන්ධ ටිකක් එන්නේ. අපිට එන්නේ කොහොමද? වැස්සක්. හිතට බය එන්නේ නැද්ද? බයක් එනවා. දැන් තව පොඩ්ඩකින් ගලයිද? ඕක තමයි පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියන්නේ. ඔය දුකට හේතුව මොකද්ද? තණ්හාව. අපිට ඔය විදිහට පේන්නේ නැත්තම් දුකක් තියෙයිද? මම මිනිස්සෙක් විදිහට කෙනෙක් විදිහට පේන්නේ නැති වුණොත් මොකද්ද වෙන්නේ? දුකක් තියෙයිද? එතකොට පේන්නේ මොකද්ද? රූපේ දිරනවා. රූපේ කැඩෙනවා. ඒක රූපයකට වෙන දෙයක් මිසක මට වෙන දෙයක් වෙනවද? වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද දුකෙන් මිදෙන්න කරන්න ඕනේ? රූපය රූපයක් විදියට දැකිය යුතුයි. අන්න ඒ සඳහා තියෙන මාර්ගය මොකද්ද? සතර සතිපට්ඨාන. රූපේ වේදනාව සංඥා සංකාර විඥාන ඔක්කොම හැදුන විදිහ කොහොමද කියලා බලන්න ඕන. බලනකොට තේරෙනවා එහෙනම් ඒවා ඇතුලේ සත්ව පුද්ගල මිනිස්සු හිටියේ නෑ. ඒවා ස්කන්ධ කියන උත්තරේ આવොත් අපි ස්කන්ධ පරිහරණයක් තමයි කරන්නේ. පැහැදිලි නේද මම කියන එක? එහෙනම් ස්කන්ධ පරිහරණයක් කරන්න අපි මොකද්ද කරන්න ඕනේ? ස්කන්ධයෝ යථාභූත ඥානය නුවණින් බලන්න ඕනේ. ඒකට තියෙන මාර්ගය මොකද්ද? සතිපට්ඨාන. දැන් පැහැදිලිද? සතිපට්ඨානේ දේශනා කරනවා යනකොට යනවා කියන සිහියෙන් යන්න කියලා. මොකටද? අද අපි යනකොට යන්නේ මම අහවල් කෙනා
පුද්ගලයෙක් කියන අසීහෙන්. සිහියෙන් කොහොමද යන්නේ? සත්වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේ යන සිහියෙන් කය පරිහරණය කරනවා. දැන් කයට බැයිද? හිතින් මේ කය පිළියෙල දැන් මට මේ මෙහෙම ගන්න ඕනි කිව්වොත් චේතනාවෙන් කය ක්‍රියාත්මක කරන්න බැයිද? හැබැයි මම මේ අත ක්‍රියාත්මක කරනව නෙමෙයි. කය ක්‍රියාත්මක කරනවා. මං කියපේ ඒක මේවට කියන්නේ කාය කර්ම. මං කියන්නේ පැහැදිලිද? ඔය එතෙන්ට ආවොත් පින්වතුන්ට තමන් කියන පුද්ගලභාවය ටික ටික මොකද වෙන්නේ? ගෙවෙනවා. සතිපට්ඨානෙන් කෙරෙන්නේ ඒක. ඒකයි අවසානයේ පෙන්නනවනේ මොකද්ද? සත්වයේ පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේය. මේ බාහිර තේනේවත් එතකොට මොකද්ද? කයවල්. පුරාණ කර්මයට හැදිච්ච කයවල්. මෙතන දින ඔක්කොම මොනවාද? කයවල්. ඔක්කොම සමාන නැද්ද? ඔක්කොම සමානයි. ඇයි? ඔක්කොම කුණ පොඩක් 32ක් තියෙන්නේ. මේත් එහෙමයි, ඒත් එහෙමයි. ඔය මට්ටමට ආවොත් අර උපාසකම්ම මෙහෙමයි, මේ උපාසකම්ම මෙහෙමයි කියලා පුළුවන් ද රාග දේශ මොහ ඇති කරගන්න. ගිහිල්ලා බඩින්න ගහන්න. ඒකයි විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ලෝභ දේශ මොහ හික්මෙනවා. එහෙම හික්මෙන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? රූපයේ විදිහට දැකිය යුතුයි. ඒකට තියෙන කමඨාන් තමයි මොකද්ද? කායගත සති නැත්තම් කායානුපස්සනාව. දැන් පැහැදිලිද? දැන් කවුරුද ඇහුවොත් ඇයි අම්මා භාවනා කරන්නේ? දැන් මොකක්ද දෙන උත්තරේ? දුක නැති වෙන්න. කොහොමද දුක නැති වෙන්නේ? මට දුක හැදිලා තියෙන්නේ මහත්තයා මේ කය මරුන් හැටියට පේනවා. දැන් මගේ මේ කය දැන් හෙට මේ කකුල බැවිලාවක් කපන්න කිව්වොත් එහෙම මට දුක එනවා. ඇයි? මගේ කකුලනේ. නේද? මගේද නැත්තම් අනාත්මයිද? මගේ වෙන්නේ කොහොමද? ඔය අපි මේක හිතලා හැදුවද? අර බුදුරජාණන් වහන්සේ සත්‍යකට දේශනා කරනවා සත්‍යක කියනවා මේ රූපේ ආත්මයි කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් සත්‍යක උඹට පුළුවන්ද මේ රූපේ උඹට ඕන විදිහට තියාගන්න? සත්‍යකට කට උත්තර නැති වෙනවා. දැන් මං ඇහුවොත් ඕගොල්ලන්ගේ පුළුවන්ද කියලා පුළුවන්ද? එහෙනම් දැන් තව ටිකකින් වේදනාව ඇති වෙන්න එපා කියලා කියන්නකො. වාඩිලා ඉන්නකො වේදනාවක් නැතුව. පුළුවන් දෙන්න. තව ඕනනම් විනාඩි 10ක් ඉදී දැන් දැනටත් ඇවිල්ලා තියෙන්නේ මට පේනවා. නේද? ඒක ආයේ බුදුබණ කියන එක කාටවත් බොරු කරන්න පුළුවන්ද? ඒ වේදනාව උපදිනවා. ඉතින් ආත්ම නම් කියන්නකො ඔක උපදින්න එපා කියලා. මට බණ ටික අහන්න දෙන්න කියලා. වේදනාව ඉඳීද? නෑ ස්පර්ශය තිබුණොත් වේදනාව ඇති වෙන. බුදුරජාණන් වහන්සේ හැම නැති එළදිනකට උපමා කරලා තියෙන්නේ. පැහැදිලිද? ඒකයි බුද්ධ ධර්මය කියන එක පිංගුතුනි බය වෙන්න දෙයක් නැහැ. හංගන්න දෙයක් නෑ. මං කියන ඔයගොල්ලෝ කාටවත් නෑ කියන්න බෑ. ඒක මගේ හයිය නෙමෙයි. ධර්මයේ හයිය. ඒ නිසා දැන් පිංගුතුන්ට තේරෙනවද භාවනා කරන්නේ ඇයි කියලා? මං දැන් ඊළඟ පොයට ඔක කියන්නේ නෑ. කෙලින්ම භාවනාව දෙනවා. නමුත් අද පටන් ගන්නකොට මම භාවනා කරන්න කිව්වනම් වැඩක් නෑ. ඇයි? දන්නේ නෑ මොකටද කරන්නේ කියලා. පැහැදිලිද? ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධම්ම ශ්‍රවණයෙන් වැටෙන්න ඕනේ ටිකක් තියෙනවා. ඒ ටික නැතුව භාවනා කරොත් එක්ක වැටෙනවා ශාස්ත්‍ර දෘෂ්ටියට නැත්තම් වැටෙනවා උච්ඡේද දෘෂ්ටියට. ඔය පිංගුතුන් භාවනා කළා කියයි සත්‍යෙක් නෑ කියලා. එක්කෝ කුණප කොටක් තිද්දයක් තියෙන සත්‍යෙක් නෑ කියලා. බොහෝ අය කියනවා. තව පිරිසක් කියනවා නෑ එහෙම කොහොමද මේ ඉන්නේ අම්මා තාත්තා ඉන්නවා කියයි. නෑ කියයි. ඔය දෙකම බොරුවක්. බුදුහාමන්සේ දෙන්නේ හීනෝ ධම්මෝ කියන්නේ. ඕ දෙකම හීනයි. හැබැයි ඔය පිංගුතුන භාවනා කරද්දි තේරෙන්න ඕනේ මෙහෙමයි මට සත්පුද්ගලභාවයේ හැදුනේ. මෙහෙමයි නැති වෙන්නේ. එතකොට දන්නවා හිටිය නෙමෙයි මට පේන විදිහ වැරදි. අර කියන්නේ උම්මගේ ජාතකේ මණික තිබුණේ කොහෙද? අර මණික කතාව අහලා තිනවද? මණිකක් පේන්න තිබ්බ පොකුණේ අනිත් පඬිතේ ඔක්කොම ගුවා පොකුණේ ඉස්සොත් මණික හම්බ වෙයි කියලා. ඊට පස්සේ මණික හම්බුණාද? හම්බුනේ නැහැ. මහෞසුද පඬිතුමා ආවගව මොකද්ද කරේ? ගේන්න කිව්ව වතුර භාජනය. මෙන්න ඒකෙත් මණික తీරෝ. දැන් වතුර භාජනේ ඉන්න කියන්න බෑනේ. නේද? ඉතින් මොකද්ද උනේ? ඊට පස්සේ කිව්වා රජතුමනේ මණික තියෙන්නේ ගහේ නෙමෙයි. මේ පොකුණේ නෙමෙයි. උඩ ගහේ කවුඩු කූඩුවේ. මිනිස්සුන් නැගලා ගෙන්න ගන්න කිව්වා. ඒ වගේ තමයි ওই පිංගුතුන්ට පේන්නේ නැහැ සත්පුද්ගලභාවය කොහෙද තියෙන්නේ කියලා.
හිතේත් නෙමෙයි ඔක්කොම හිතේ කියන්න එපා. ඔක්කොම රූපේ කියන්නත් එපා. මේ රූපේ හිතේ ඇත්ත නොදන්නා කම නිසා ඇතිවෙච්ච වැරදි අදහස් ටිකක් තමයි සත්පුද්ගල සංඥාව. හැබැයි ඕක ගෙවන්න පුළුවන්. කොහොමද ගෙවන්නේ? මොකද්ද උත්තරේ? සතර සතිපට්ඨානය. එතකොට දැන් මොකද්ද එහෙනම් කරන්න ඕනේ? දැන් තේරෙනවද භාවනා කරන්නේ ඇයි කියලා? ඇයි භාවනා කරන්නේ? ඇයි භාවනා කරන්නේ? ගොඩාක් ඕනේ මට මේකයි මම කියලානේ පේන්නේ. ඒ නිසා මට අනිවාර්යෙන් ඇයි දැන් මං කාට හරි බැන්නොත් එහෙම ওই පිංගුතුන්ට බැන්නා වගේ තමයි වෙන්නේ. ඇයි මේ කය මගේ නම් මේ රූපේ මගේ නම් මේකට කවුරු හරි බලනකොට මට බැන්න වෙන්නේ නැද්ද? මං කින්ද පැහැදිලිද? දැන් මේ රූපේ මගේ නම් මේ කේස් ටික මගේ නම් මේ හමත් මගේ නම් ඇට කූරු ඔක්කොම මගේ නම් ඉතින් මේකට කවුරු හරි මේක දිහා බලාගෙන බයින්නේ මට තමයි බයින්නේ. බැනුම් අහන්න වෙනවද නැද්ද? හොඳයි මගේ නෙමෙයි නම්. ඉතින් දැන් මේ රූපෙට මොනවා හරි කොට අපිට කේන්තියක් නැහැ නේ. ඒ වගේම මේකත් ආව. හොඳයි මේ දෙකේම අන්තර්ගතයේ එකයි නෙමෙයිද? එකයි නෙමෙයිද? මේ මහ පොළොවේ තියෙන දේවලොයි මේ ශරීරයේ වෙනස මොකද්ද කියන්න මට පුළුවන් නම් කවුරු හරි. වෙනසක් තියනවද? පුළුවන් නම් කියන වෙනසක් තියනවද කියලා. හොඳයි මහ පොළොවේ නෙමෙයිද වී හැදුනේ? ඒවයි නෙමෙයිද බත් ඉුවේ? ඉතින් මහ පොළොවේ ඉතිව තමයි මේ තියෙන්නේ. ඔය එකක්වත් නෑ මේවයි අමුද්‍රව්‍ය බලන්න කොහෙන්ද අරන් තියෙන්නේ කියලා සිමෙන්ති හදපු ඒවයි ඕ මහ භූත වලින් තොර දෙයක් තියනවද? මහ භූත වලින් තොර දෙයක් නෑ. ඒකයි සබ්බං රූපං චතුන්නංච මහ භූතානං උපාදාය රූපං. වෙන රූප නෑ ලෝකේ. තියනවද? ඉතින් ඒ රූපයක් තමයි මේකත්. මේ පඨවි ධාතුවයි සමානයි කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. ඒ නුවණ අපිට එන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? කායගත සතිය වැඩි යුතුයි. දැන් පැහැදිලිද? දැන් භාවනා කරේ නැත්නම් ඉතින් ඇයි ඔය පිංගුතුන්ට තව පුජ්‍යලේ පේනකම් පුජ්‍යලේකට බයින් එක නවත්තන්න බෑ. ඇයි ඒ රූපේ කෙනෙක් නේ. අර අනාපේ රූපෙට බයින් එක බයිනවම තමයි. ඉතින් සබ්බේ පුතජ්ජනා උම්මත්තකා නොකිය මොකද්ද කියන්නේ? එහෙනම් ඒ නුවණ අපි ඇති කරගන්න මොකද්ද කරන්න ඕනි දැන්? සතර සතිපට්ඨානෙ වඩන්න ඕනි. අද වඩමු අපි මොකද්ද? කායගත සතිය නැත්නම් කායානුපස්සනාව. ඊළඟ වැඩතරන් වලට මම අනිත් එකත් කියලා දෙන්නම් වඩ. ඔය සතර සතිපට්ඨානෙ ගැනම අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න. කායානුපස්සනාව විතරක් තේරුණාට භාවනා කරන්න බෑ. ඇයි? වේදනාවක් එනකොට උත්තර දෙන්න දන්නේ නැහැ. ටක් ගාලා අපි කරන්නේ කකුල දිගාරිනවා. හිතට රාගයක් ආවම උත්තර දෙන්න දන්නේ නැහැ. චිත්තානුපස්සනාව දැනගෙන නැහැ. සද්දයක් ආවම විශේෂයෙන් භාවනා කරගන්න බෑ නැත්තම්. ආයතන ගැන දන්නේ නැත්තම් බෑ. ඇයි එන සද්දෙට අනිවාර්යෙන් දේශේ එනවමයි. මං කියන්නේ පැහැදිලිද? ඒ නිසා සතර සතිපට්ඨානෙම අපි පුරුදු වෙන්න ඕනි. හැබැයි අද කියලා දෙන්නේ මොකද්ද? කායගත සතිය. කොහොමද කායගත සතිය වඩලා තියෙන්නේ? කායගත සතිය කියන්නේ ආනාපාන සතිය ඒ ටිකම තමයි. මම එක වැඩසටහනකට ගිහිල්ලා මං කිව්වා කායගත සතිය වඩන්න කියලා. මට චිට් එකක් ආවා. හාඳුනනේ මං කායගත සතිය නම් දන්නේ ආනාපාන සතිය නම් වඩනවා කියලා. ඉතින් ආනාපාන සතිය තියෙන්නේ කායගත සතියේ තමයි. කමටහන් 14ක් තියෙනවා කායගත සතියට. නේද? කායානුපස්සනාවට දැන් සතිපට්ඨානේ කායගත සතිය කියන එකයි කායගත සති සූත්‍රය බලන්නකො දෙකේම තියෙන්නේ එකමයි. පැහැදිලිද? එතකොට කායගත සතිය කියලා කියන්නේ කයට සිහිය තියාගෙන වාසය කරන එකට. මොකද්ද කය කියලා කියන්නේ? ඔය පිංගතුන් ඔය යන්නේ එන්නේ වාඩි වෙන්නේ ඔක්කොම කරන්නේ කයෙන් තමයි. පැහැදිලිද මං කියන එක? ඒ කයේ රළු මට්ටම් තියෙනවා, සිවුම් මට්ටම් තියෙනවා. ඒක ලොකු පැත්තක්. ඉස්සෙල්ලාම අද සැප දුක් විඳින මට්ටමේ ශරීරයක් තියෙනවනේ ඕගලන්ට. පැහැදිලිද? ඒ ශරීරයට ඉස්සෙල්ලා හොඳට සිහිය තියාගන්න. මෙනෙහි කරන්න යන්න එපා ගිරව් වගේ භාවනාව පටන් ගත්ත වෙලේ ඉඳන්ම. ඉස්සෙල්ලා සිහිය පිහිටවන්න. හොඳට මේ කයට සිහිය තියාගෙන ස්වභාවිකව සිද්ධ වෙන හුස්ම පාර දිහා හොඳට බලා ඉන්න අවධානයෙන්. හිතුවිලි මොනවා මෙනෙහි වුණත් ඒව ඔස්සේ හිත මෙහෙවන්නේ නැහැ. විදර්ශනා කරන්නවත් නැහැ.
ඇයි මේ වෙලාවේ කරන්නේ සිහිය පිහිටෝන එක. පැහැදිලිද? සිහිය පිහිටෝනකොට තියෙන්න ඕනේ එකම දේ වීරිය. වීරිය. ඔකට කියනවා වායාම සති. ඒ කියන්නේ හිත මෙහෙම විසිරෙනකොට මොකද්ද කරන්න ඕනේ? ඇදලා ආයේ කයට ගන්න ඕනේ. සරින් සරේ කොච්චර හරි හිත විසිරෙනකොට නැවත කයට ගේන්න ඕනේ. කොච්චරක් දුරට කරන්න ඕනද? හොන්තට සිහිය පිහිටනකම්. වැඩි දවසක් නෑ, සතියක් කරොත් පිහිටනවා. හොන්තට කයට සිහිය පිහිටනවා. අපි මේ භාවනා දීපු ඕන තරම් වැඩ නෑ ඉන්නවා. එතකොට මෙහෙම හොඳට සිහිය තියාගෙන ඉන්න පුළුවන්කම එනවා. එහෙම ටිකක් වෙලා කරලා හොඳට සිහිය ඔකට වාඩි වෙලා ඉන්නකොට බැයි නම් එහෙම්මම කය පැත් එකෙන් දැන් ඔය පිංගතුන් නැගිටිනකොට Taman නැගිටිනවා කියන හැඟීම නැතුව මේ කය නේද නැගිටවන්නේ කියලා සිහියෙන් නැගිටින්න. යන එනකොට කයක් දැන් ඔය අරගෙන යන්නේ කුණ පොඩක් තිද්දක නෙමෙයිද? කුණ පොඩක් තිද්දක. ඒ සිහියෙන් යන්න. මහා ගැඹුරු දෙයක් නෙමෙයි. භාවනා අමාරු නෑ. හැබැයි භාවනා කරනකොට බණ ගාව ගන්නෙ නෑ. බණ හිතන්නේ භාවනා කරනකොට. මොකද්ද කරන්න ඕනේ? කය ගැන විතරමයි බලන්නේ. ආයේ මේක අනිත්‍යයිනේ දුකයිනේ මොකද හිතනවද? නෑ ඒවා අපිට එන්න ඕනේ අවබෝධයක්. අවබෝධය හිතලා වැඩක් නෑ මේ කයත් අනිත්‍යයි කියලා එහෙම හිතන්නේ නෑ. පැහැදිලිද? එහෙම භාවනාවකම ඇත්තෙත් නෑ. මට සතිපට්ඨානෙ පෙන්වන්න එහෙම තියෙනවද කියලා? කොහොමත් නෑ. තියෙන්නේ කායගත සති. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියලා තියෙනවා. ආනාපානති ඊළඟට තියෙනවා යනකොට යනවා කියන සිහියෙන් යන්න. යනකොට යනවා කිය යන්නේ කය අරගෙන යනවා කියන සිහියෙන් කය පැත්තට සිහිය යොමු කරගෙන යන්න එච්චරයි. හැබැයි එක එක ඒවා හිතන්න දෙන්න එපා හිතට. මේ යනවා හරියද දන්නේ මේ භාවනාව වැඩෙනවද දන්නේ හුස්ම කොහේ තියෙනවද දන්නේ කියලා කාම විතර්ක ඇති කරගන්න එපා. ඒකම මම මේ කමටහන අපිට වරදින්නේ ඔතනින්. අපි භාවනාව මේ හරියද දන්නේ එහා පැත්තේ කියලා භාවනා කරනවද දන්නේ හාමුදුරුවෝ බලා ඉන්නවද දන්නේ කියලා ඔන්න ඔය අපිට එන විතර්ක. ඒවා එනකොට ඒවා බැහැර කරන්න. ඒවා බාර ගන්න එපා. ආයේ එන්න කයට. හොඳට සිහිය අපි ටිකක් කියලා කරමුද එනම් භාවනාව. දැන් මම නෙමෙයි භාවනා ඉල්ලුවේ හොඳේ කොල්ලමයි. හොඳට දැන් ලැහත් වෙන්න භාවනා කරන්න. ඔය බිත්තිවල හේතු වෙන එක පුළුවන් තරම් අඩු කරගන්න. නැත්තම් නිින්ද ගන්නවා. එතකොට මට නැලවිලි ගියක් තමයි කියන්න වෙන්නේ. පුළුවන් තරම් කොන්ද බෙල්ල කෙලින් තියාගන්න. අපහසු කෙනෙක් ඉන්නවා නම් ටිකක් වෙලා ඔය පිංගතුන් අවදි භවකින් එන්න නිින්ද යනවා කියලා තේරෙනවනම් ටක් ගාලා නැගිටින්න. මෙහෙම බෙල්ල පාත් වෙන්න බෑ. බෙල්ල හොඳට කෙලින් තියාගන්න. හරිද? කෙලින් තියාගෙන කිසිම කලබලයක් නැතුව හයියෙන් කය අල්ලන්නේ නැහැ. හිමීන්ට මේ ස්වභාවිකව දැන් අපි සැප දුක් විඳින කයක් තියෙනව නේද? දැන් වාල්ලා ඉන්නකොට කැක්කුම දැනෙන්නේ. අන්න ඒකට තමයි කය කියලා කියන්නේ. හොඳට මේ දැන් අර මෙහෙ බලනවා වෙනකොට හිතින් බලන්න මේ පැත්තට. ආධ්‍යාත්මික පැත්තට. පැහැදිලිද? හොඳට සිහිය පිහිටවල ටිකක් වෙලා බලා ඉන්න විනාඩි 10ක් විතර හොඳට එහෙම බලාගෙන ඉඳලා ස්වභාවිකව සිද්ධ වෙන හුස්ම පාර ඕගොල්ලන් දැනෙනවනේ. ඒක හොඳට බලා ඉන්න උඩට යනවද පහළට යනවද කියලා අවධානයක් යොමු කරගන්න. ඊළඟට කයේ වේදනාව එන්න පුළුවන්, කැක්කුම් දැනෙන්න පුළුවන්. හොඳට ඒව දිහා බලාගෙන ඉන්න. බලාගෙන ඉන්නව විතරයි. කොහෙන්ද බලන්නේ? ඇහෙන් නෙමෙයි, හිතින්. බලා ඉන්නවා කියලා කියන්නේ හැඩේට නෙමෙයි. අර හිතින් අපේ හැඩයක් පේනවනේ. ඒකට නෙමෙයි දැනෙන පැත්තට. මම කියන්නේ පැහැදිලිද? හොඳට දැනෙන පැත්තට බලාගෙන ඉන්න ටිකක් වෙලා බලාගෙන ඉඳලා හොඳට Tamanට දැනෙන්න ඕනේ මේ වාඩි වෙලා ඉන්න බව. හොඳයි ටිකක් වෙලා එහෙනම් බලා ඉන්නකො විනාඩි 5-10ක් විතර.
හොඳයි. දැන් ඔය සිහිය ඔහොමම තියාගෙන අපි බලමු කයේ මොනවාද තියෙන්නේ කියලා. හිමීන්ට සිහිනුවන යොමු කරන්ට කයේ තියෙන හොඳට මතක තියාගන්න මගේ කයේ නෙමෙයි කයේ තියෙන කොටස්. ඉම්ම මේව කායං. මේ කයේ තියෙනවා කෙස් තියෙනවා. ලෝමා ලොම් තියෙනවා. නිය දත් ඊළඟට සම තියෙනවා. කේසා ලෝමා නකා කියලා කියන නියපොතු වලට. දන්තා දත් තියෙනවා. තාචෝ මස් තියෙනවා. නහර තියෙනවා. ඇට මිදුළු තියෙනවා. අට්ටි මිංජා වක්කම් වකුගඩු තියෙනවා. හදවතේ තියෙනවා. යකණං අක්මා කිලෝමකම් පප්පාසං අන්තං කියලා කියන බඩවැලට කුඩා බඩවැල ඒ වගේ ශරීරයේ තියෙන කොටස්. හිතින් හොඳට ශරීරයේ පැත්තට සිහිය තියාගෙන ඒ ශරීරයේ දැන් මුලින් ශරීරයේ හිතින් අල්ලගත්තා. මේ කය අල්ලගත්තා. දැන් සිහි කරනවා කයේ ඇතුළාන්තේ මොනවාද තියෙන්නේ. කෙස් තියෙනවා ලොම් නියදත් කියලා හොඳට කලබලයක් නැතුව හිමීන්ට කයේ තියෙන කොටස් ටික සිහි කරනවා. ටිකක් වෙලා සිහි කරනකොට හිත විසිරෙනවා නම් ඒ සිහි කරන එක නවත්තලා ආය හොඳට කයේ සිහිය පිහිටවන ස්වභාවිකව සිද්ධ වෙන ආනාපාන සතිය නැත්තම් හුස්ම ඉහළ පහළ යන ක්‍රියාවලිය හිතලා හුස්ම ගන්න අවශ්‍ය නැහැ. සිද්ධ වෙන හුස්ම පාර දිහා බලාගෙන ඉන්න. හරියට අර ලීරණ අය බලන් ඉන්නේ. ඒ වගේ බලයින් හුස්ම දිගේ උඩට යන්නත් එපා. හුස්ම දිගේ පහළට යන්නත් එපා. මේ තොල් දෙක ගාව හිත පිහිටවගෙන බලාගෙන ඉන්න. මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. හොඳට බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා ඒ දැනෙන කයේ ඇතුළාන්තය තියෙන්නේ මොනවද කියලා සිහියෙන්ම නුවණින් විමසන්න. ඊට පස්සේ එහෙම ඉඳලා තමන්ට සිහි වෙන දුව පුතා අයියා කියලා සිහි වෙන අයත් එතනක් තියෙන්නේ මේ වගේ කයක් නේද කියලා නුවණින් තවත් නුවණින් බලන්න පුළුවන්. තමන් කියන මේ කයෙත් බලන්න මම කියලා කිව්වට මෙතන තියෙන්නේ ඇත්තටම කුණ පොට 32ක් නේද කියලා ඔප්පු වෙන විදිහට රූපේ බලන්න. තමන් ඇත්ත වෙන්න දෙන්න එපා. හොඳයි මේ විදිහට ටිකක් වෙලා නුවණින් විමස කායගත සතිය වඩන්න.
හොඳයි සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. හිමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි. හිමාය ධම්මානුධම්ම පටිපත්තියා ධම්මං පූජේමි. හිමාය ධම්මානුධම්ම පටිපත්තියා සංඝං පූජේමි. අන්ධාය ඉමාය පටිපත්තියා ජාති ජරා ව්‍යාධි මරණං වා පරිමුඤ්ජිස්සාමි. ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ ක්‍රමේ කොච්චරක් කල් වෙනකම් වඩන්න ඕනද? හොඳට මේ පිංගුතුන්ට සත්වේ පුජ්‍යලයක් නොවු මේක කයක් තියෙන්නේ මගේ නෙමෙයි කියලා තේරෙනකම් වැඩි යුතුයි. භාවනාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. දැන් යනකොට එනකොට ගෙදර ඉන්නකොට හැම වෙලේම ඔහොම භාවනාව වඩන්න. අමුතුවෙන් භාවනා කරනවා කියලා කාටවත් කියන්න අවශ්‍ය නැහැ. ඕන ඉරියව්වක පුළුවන්. යනකොට එනකොට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඉරියව් පරිහරණය කරනවා කියන එකනේ. කොයි ඉරියව්වේද භාවනාව බැරි වෙන්නේ? බැරි වෙන ඉරියව්වක් නැහැ. ගතේ තිසේ නිසින්නේ සුත්තේ ජාගරිතේ තුන්නින් භාවේ සම්පජානකාරී හොති. නේද? අර කියන්නේ අසිතේ පිතේ කායිතේ ඔක්කොම සියලුම ඉරියව් වල වැසිකිලි කෙසිකල කරන ඉරියව් වලුණත් සිය පීඨවන්න කියලා බුදුරජාණන් වහන්සේ ඇයි දන්නවද එහෙම කියලා තියෙන්නේ? ඔය පිංගුතුන්ට කෙලෙස් වෙන්නේ මෙතන ඉන්නකොට නෙමෙයි. ගෙවල් දොරවල් වල ඉන්නකොට හැම වෙලේම කෙලෙස් හට ගන්නවා. එතකොට භාවනා කරලා හරිද මේ වෙලාව විතරයි. හැම වෙලේම ඔහොම ඉන්නකොට ටික ලෝභ දේශ මොහ මොකද්ද වෙන්නේ? අඩු වෙයි. දැන් කුණප කොටස් 31ක් කියලා පේනකොට ලෝභ කරන්න බෑ. දේශය ඇති කරගන්න බෑ. මෝහයක් ගෙවෙන්නේ නැද්ද? ගෙවෙනවා. ටික ගෙවිලා පිංගුතුන්ට මේ එහෙන ඔක්කොම අනාත්මයි. කය හැදුනේ මෙහෙමයි කියලා පටිච්චසමුප්පාදේ පවා තේරෙනවා. ඇයි තේරෙනවා මේ කය මම හැදුවා එහෙම නෙමෙයි. මට හදන්නත් බෑනේ කියලා නුවණ ජීවිතේ වෙන දවසක් එනවා. එදාට ඔය ක්‍රියාකාරකම් ටික අඩු වෙලා කර්ම අඩු වෙලා හතර පායට යන ඔය හිත ගෙවෙනවා. ඔය රළු මට්ටමේ හිත ගෙවෙනවා. ඒකයි හතර පායට යන්නේ නැත්තේ. ආයේ ඒ වගේ හතර පාය මට්ටමේ ශරීරයක් හදන්න බැරි වෙනවා. ඒ කර්ම නැහැනේ. අවිද්‍යාව අඩු නම් කර්ම අඩු නම් ඒ මට්ටමේ විඥාන හැදෙන්නේ නැහැ. විඥාන නැත්තම් නාම රූප හැදෙන්නේ නැහැ. සලආයතන ඒ මට්ටමට හැදෙන්නේ නැහැ. එහෙනම් ඒ මට්ටමේ ස්පර්ශ විඳින්න ඕනෙත් නැහැ. ඒ මට්ටමේ තණ්හාවත් නැහැ. ඔය ඔක්කොම ගෙවෙනවා. ඒකයි මේ මෙතන පොඩි තරක් නෙමෙයි. හැබැයි භාවිතා බහුලීකතා. කම කොන්දේසිය තමයි දවසක් දෙකක් කළා නම් ප්‍රමාණවත් නැහැ. හැමදාම ඒකයි මේ සූත්‍රය දේශනා කරේ කුරුලට වාසීන්ට. වතුර ගේන්න ගියෙත් කමටහනකින්. අපි යන්නේ කොහොමද? කමටහනකින්ද කඩේ යන්නේ? රටේ දින ඔක්කොම සීකර කර කඩේ යන්නේ. ඉතින් කෙලස් ඇති වෙන එක අහන්න දෙයක්ද? යන්න ඕනි මේ කයක් අරගෙන යනවා. ඒ කඩේට ගියාම මුදලාලි කෙනෙක් පේන්න බෑ අපිට. පේන්න ඕනි කයක්. ඇත්තටම කයක් නෙමෙයි තියෙන්නේ. ඔය පිංගතුන් ඔහොම බලනකොට ඇතුලේ තියෙන්නේ මොකද්ද? කුණ පොඩක් තිත් එකක්. බලන්නකෝ ඕන ශරීරයක් හිතින් අරගෙන මෝචරයකට එම ගියාම මොනවද තියෙන්නේ? අර මුදලාලි හිටියද ශරීරය ඇතුලේ? ඉන්නේ නැහැ. ඒකයි මං කියන නුවණින් හොඳට විමසුවොත් කෙලෙස් එක වෙනවා. හැබැයි නුවණින් විමසන්නේ නැති කාලකම් අයෝනිසෝ මනසිකාරය තමයි රජ වෙන්නේ. මං කියද්දි පැහැදිලිද? එතකොට මිත්‍යා දෘෂ්ටියක් තියෙන්නේ. ඇත්ත ඇති හැටියෙන් බලන්න විතරයි ඕනේ. ඒකයි 120 කිල්ලත් රහත් වෙන්නේ. පැහැදිලිද? අපිට හොන්තට මේක දැනෙනවා. ඇඟටම දැනෙන මට්ටමට තේරෙයි. ඇත්තටම මෙතන මෙහෙම දෙයක් නැහෙනි. මම නිකාම් බොරුවට දේශය ඇති කරගෙන රාගය ඇති කරගෙන දුක් විඳිනව නේද කියලා තමන් ගැනම කලකිරීමක් ඇති වෙනවා. කලකිරනකොට නොයැලෙනවා. නොයැලෙනකොට මිදෙනකොට මිදුනායි කියලා නෝනෙනවා. එච්චරයි කරන්න තියෙන්නේ. පැහැදිලිද? ඒ නිසා මෙවලේ මම පොඩි මතක් කිරීමක් කරේ. ඊළඟ පොයට ඔය විනාඩි 10ක් භාවනා කරලා මදි. පැය භාගයක් පැයක් විතර අධ්‍යක්ීම් වෙන්න අපි භාවනාව හොඳට වඩමු. නමුත් අද මම භාවනාව විතරක් දුන්නේ නැත්තේ ඇයි? දුන්නා නම් වඩන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? කරන්නේ මොකටද කියලා දන්නේ
නෑ. ඒ නිසා පින්වතුන් මතක තියාගන්න අපි ඊළඟ පොයෙන් පොයට මම තව වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව පොතේ හැටියට නෙමෙයි. පොත අපි පෙළ උපයෝග කරගෙන අර්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුදම් පටිපත්තිය හොති. අපි අර්ථයක් දැනගෙන ධර්මයක් දැනගෙනයි ප්‍රතිපදාවේ හැසිරෙන්න ඕනේ. පැහැදිලිද? ඒකයි සිංහල භාෂාවෙන් කිව්ව පදයකටත් රහත් වෙච්ච අය හිටියා. මේකට දැනුම නෙමෙයි ඕනේ, තමා තුලින් බලන්න ඕනේ. ඉතින් ඔය පින්වතුන්ට හැකියාව තියෙන කාටවත් බැරි වෙන්නේ නැහැ මේක. මේකට මම වයසයි එහෙම එකක් නැහැ. වීරිය ඕනේ හැබැයි. විරියේන දුක්ඛං අච්චේති. ඒ නිසා අපි උත්සාහ කරමු. අපහසු නෑ නේද? ඔය මුල් මට්ටමේ අපහසුයි. කෙලෙස් වැඩිනේ. හිත එක එක ඒවට අදිනවා. ඉතින් ඇදලා ගන්න වීරියක් තියෙන්න ඕනේ. ලේසි පහසු කෙනෙකුට සතර සතිපට්ඨානේ වඩන්න බෑ. හැබැයි කාලයක් යනකොට ඉබේම වැඩෙනවා. සිහිය පිහිටවන්න හිත තියන්න විතරයි ඕනේ. ඒ මට්ටම එනකොට අධික සැපසහගතයි මේ ශරීරයම. පින්වතුන්ට ඕන වේදනාවක් ඉවසන්න පුළුවන්. නැත්තම් බලන්නකො පාට්ට ගිහිල්ලා ඉස්පිතාලෙට ගිහිල්ලා කොච්චර දේශෙන්ද ඉන්නේ කියලා. දොස්තර මහත්තයා ආවේ නැත්තම් හිත රිදෙනවා. අපි හැම වෙලේම දුකෙන් නෙමෙයි ඉන්නේ. දුකෙන් ඉන්නේ. ඒක තේරෙන්න භාවනා කරන්න ඕනේ. දැන් තේරෙන්නේ නැහැ. දැන් එක එක හිතෙන් ප්ලෑන් එක ගහගෙන ඉන්නේ. නේද? ඒ නිසා කයේ වාසයට එන්න. gedara ඉන්න කෙනා තමයි කුස්සිය අඩුපාඩු දන්නේ. කයේ ඉන්න කෙනාට තමයි කය දුකක් කියලා තේරෙන්නේ. එපා චතුරාර්ය සත්‍ය නැත්තම් අවබෝධ වෙන්නේ නෑ. මේක සහේතුකයි නේද? මේක මම කිව්වට නෙවෙයි ওই පිංගුතුන්ටම දැන් තේරෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ පිංගුතුන්ට අද කරපු දේශනාවත් ඉතින් මේ ලෝභ දේශ මොහ නැති වෙලා ඉක්මනින්ම මේ ධර්ම අවබෝධයේ පිණිසම මේ කුසලය හේතුපනිෂ්ඨේ වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. හොඳයි, අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නට යෙදෙන්නේ ඒ මානෙල් මුල්ලේගම මහත්මිය විසින් ඒ මියගිය ලලිත් මුල්ලේගම තම සාම්පුරුෂයාට පින් පැමිණීම හා ගුණතිලක බණ්ඩා පියාණන්ට පින් පැමිණීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා සූර්ය ඇඹරුම්හලේ ඒ මැතිතුමිය විසින් ඒ කොටන්දෙනිය පවුලේ මියගිය සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කිරීම බලාපොරොත්තු වෙනවා, දෙමාපියන් ඇතුළු. ඒ වගේම සරත් කුමාරේ පියාණන් විසින් දායකත්වයක් දරනවා මියගිය හරිදු දසුන් වාසල මියගිය පුතාට පින්පෙත් අනුමෝදන් කිරීම. ඉතින් මේ පින්වතුන් සියලු දෙනාම අද දිනේ වටිනා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මේ මහත් වූ කුසලයන් ඒකාන්තයෙන් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. අපි මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්ම අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියන්ද මේ පින් දැකලා බලලා සතුටු වෙත්වා. දෙවියන්ගේ දේවාශිර්වාදය අප හැමතෙම ලැබේවා. දෙවියන්ද ප්‍රාර්ථනා කරන්න අවබෝධයකින් නිවන් අවබෝධ කරගනිත්වා කියලා අපි එකතු වෙලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම මිය පල්ලව යන්ට යෙදුන සරත් කුමාර මහතාගේ පුතුණුවන් රවින්දු දසුන් වාසල ඒ පුතුණුවන්ට පින් අනුමෝදන් වේවා කියලා. ඒ වගේම ඒ මුල්ලේගම මහත්මිය නමින් මිය පල්ලව යන්ට යෙදුන ලලිත් මුල්ලේගම මහත්මයාණන්ට, ඒ වගේම ඒ ගුණතිලක බණ්ඩා පියාණන්ටත්, ඒ වගේම මේ සූර්ය ඇඹරුම්හලේ මෙතුතුමිය ඒ කොටන්දෙනිය පවුලේ මියගිය දෙමාපියන්ට ඇතුළු සියලුම මළගේ ඥාතීන්ට පින් අනුමෝදන් වේවා කියලා අපි එකට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, මේ දේශනාවට සහසම්බන්ධ වෙච්ච අනුග්‍රහය දක්වපු ඒ හොයලා බලලා කටයුතු කරපු සියලු දෙනාටමත් මේ වැඩ ඉන්න සියලුම මහා සංඝරත්නයටමත් මේ කුසලයේ ඒකාන්තෙම හේතු වේවා. නිදුක් නිරෝගී භාවයේ දීර්ඝාය සම්පත්තිය චිරජීවනයේම ලැබේවා. ධර්මාබෝධය පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රය වේවා කියලා සාදුකාරයක් පවත්වන්න.